ජනතා යුක්ති පෙරමුණේ ඒ මිනිමරුව තමයි එදා ගම්වල නායකයෝ මරනකොට මගේ ගෙදරටත් ආවේ. මම මේ නංගිට මල්ලිට මේක කියන්නේ මං ගැන කියන්න ඕන නිසා නෙවෙයි. ජනතා යුක්ති පෙරමුණේ කූරත්වය ගැන කියන්න. එදා මට වයස අවුරුදු 7යි. අපේ තාත්තා මිදුලට අරන් ගිහිල්ලා තාත්තගේ පපුවට වෙඩි තිබ්බම තාත්තා මැරුණේ නෑ. තාත්තා මැරුණ නැතුවට උල්පියක් කරන් 14 පොලකට ඇනලා මගේ තාත්තා එදා ඝාතනය කරේ. එහෙම කරාම මගේ පවුලේ අයියලා අක්කලා 7 දෙනයි. අපේ අම්මට රස්සාවක් තිබ්බේ නෑ. අපිට කන්න දෙන්න විදියක් අපේ අම්මට තිබ්බේ නෑ. මගේ අම්මා අනුන්ගේ ගෙවල් වල කුලී වැඩ කරලා වලන් හොදලා අනුන්ගේ කුඹුරු කොටලා එදා අපි 7 දෙනාට එක වේලක් කර එක වේලක් කන්න දුන්නේ. මගේ අක්කා විශ්වවිද්‍යාලයට යන්න තේරුණාම අක්කව විශ්වවිද්‍යාලයට යවා ගන්න බැරුව මගේ අම්මා අඬපු විදිය මගේ යාළුවා අලුත් ඇඳුම් අඳිනකොට සපත්තු දානකොට ටියුෂන් පන්තිට යනකොට එහෙම යවා ගන්න බැරුව මගේ අම්මා අඬපු විදිය මගේ අම්මගේ දැස් වලින් කඳුළු ගලා හැදෙන විදිය මම දැක්කා අපේ ආඳුරනේ. මං වගේ දහස් ගණන් මේ රටේ තරුණ තරුණියෝ අනාථ කරේ ජනතා යුක්ති පෙරමුණ. අපේ සහෝදරයෝ ජනතා යුක්ති පෙරමුණේ අනුර කුමාර එහෙම කට උල් කරලා එහෙට මෙහෙට කතා කරලා කියනකොට චුට්ටක් කතාවට රැවටෙනවා තමයි. හැබැයි නංගියේ මල්ලේ ජනතා යුක්ති පෙරමුණ මේ රට විනාශ කරනකොට ඔබ ඉපදිලාවත් නැතුව ඇති. හැබැයි ජනතා යුක්ති පෙරමුණෙන් හොඳටම වැඩ කාපු තරුණයෙක් විදියට මම දන්නවා ජනතා යුක්ති කරපු දේවල්. ගමට ආපු බස් එකට ගෙනි තිබ්බා. ගමේ තබල් කන්දෝරට ගෙනි තිබ්බා. ගමේ පන්සලේ නායක හාමුදුරට වෙඩි තියලා ඝාතනය කරා. විදුහල්පතිතුමාට ඝාතනය කරා. ගම්වල තිබ්බ බැංකු ටික කඩලා රත්තරන් ටික හොරගම් කරලා ගමේ යමක් කමක් තිබ්බ ගෙදරට ඇවිල්ලා ඒ ගෙදර අම්මා හරි තාත්තා හරි කරේ දාන් හිටපු මාලේ ගලවගෙන ගියේ. කනේ තිබ්බ කරාබු දෙක ගලවගෙන ගියේ ජනතා යුක්ති පෙරමුණ. අනුර කුමාර දිසානායක ඒ කාලේ ඇමතිවරයෙක් විදියට වැඩ කරා. වැව් 1000ක් හදන්න බාර දුන්නා. හදපු එක වැවක් මේ අම්මලා තාත්තලා දන්නවද? වැව හදන්න කතා කරන්න කලින් එයා දුන්නේ ප්‍රචාරය සඳහා සජිත් ප්‍රේමදාස වගේ විශාල මුදලක් පියදක් කරපු අය. අද සමහර මුහුණුපතේ වීරයෝ වගේ කතා කරන අය ඉතිහාසයේ ජනතා විමුක්ති පෙරමුණ මොනවාද කරේ කියලා දන්නේ නැහැ. ඔබ අම්මගෙන් තාත්තගෙන් අහලා බලන්න. අද දූෂණය බීසණය හොරකම ගැන කතා කරපු ජනතා විමුක්ති පෙරමුණ තමයි එදා මේ රටේ මිනිස්සු මැරුවේ. තමන්ගේ මතයට අවනත නොවෙච්ච තමන්ගේ අම්මා තාත්තා මැරුවා. තමන්ගේ මතයට අවනත නොවෙච්ච පන්සලේ නායක හාමුදුරට වෙඩි තිබ්බා. තමන්ගේ මතයට අවනත නොවෙච්ච තමන්ට අකුරු ගන්නපු ගුරුවරයාට වෙඩි තිබ්බා. තමන්ට අවනත නොවෙච්ච දේශපාලනය කරපු සහ ආරක්ෂක අංශයේ සහ පොලිසියේ හිටපු සියලු දෙනාට වෙඩි තියන්න එදා ජනතා යුක්ති පෙරමුණ කටයුතු කරා. වී ගබඩාවට ගිනි තිබ්බේ. පෝර ගබඩාවට ගිනි තිබ්බේ. ගමේ බස් එකට ගිනි තිබ්බේ. තැපල් කන්තෝරුවට ගිනි තිබ්බේ. පුස්තකාලයට ගිනි තිබ්බේ. රාජ්‍ය දේපල විනාශ කරේ. ට්‍රාන්ස්පෝර්ට් ටික විනාශ කරේ. ඒ ජනතා යුක්ති පෙරමුණමයි. ජනතා යුක්ති පෙරමුණ